කොහොමද ඔයාලට? අදත් මම උයන්න හදන්නේ. මම මුලින්ම උයන්න හදන්නේ මාළු ඇඹුල් තියල් එකක්. මම ඒකට අවශ්‍ය ගොරකයි, ගම්මිරිස්, ලුණුයි, මිරිස් කුඩුයි එකට දාලා මිශ්‍රණයක් හදා ගන්නවා. දැන් ඇතිලියක් අරගෙන ඒකේ යටට මං හොඳට කරපිංචා කොළ ටිකක් අතුර ගන්නවා. ඒකටම රම්පේ කොළ චුට්ටකුත් දාගන්නවා. කුරුඳු පොතු කීපයකුත් ඒකටම දාගන්නවා. දැන් මාළු කෑලි ටික ඇඹුල් තියල් මිශ්‍රණය හොඳට දවටගෙන ඇතිලියේ අතුර ගන්නවා. මේ මිශ්‍රණය උඩටත් කරපිංචා ඉති කීපයක් දාගෙන මම මේක ලිපේ අඩුම ගින්දරේ උයා ගන්නවා. මේ මාළු ඇඹුල් තියල් එකට වතුර දාන්න ඕනේ නැහැ. මාළු එකේම තියෙන වතුරෙන් මේක උයා ගන්නවා. මාළු එක ටික වෙලාවක් තැම්බුණාට පස්සේ මං සීරුවට අනිත් පැත්ත හරව ගන්නවා මාළු කෑලි ටික. දැන් මාළු වල වතුර හිඳෙන්නම උයා ගන්නවා. මං දැන් හදන්නේ බෝංචි කරි එකක්. මම බෝංචි ටික හීනියටම ලියා ගන්නවා. ඒකට අවශ්‍ය කරපිංචා, රම්පේ, ලුණු, අමු මිරිස් ඒ ටිකත් මම ලෑස්ති කරගන්නවා. අද මම මේ බෝංචි එක හදන්නේ බටර් වලින් ටෙම්පරාදු කරලා. භාජනයකට බටර් ටිකක් දාලා ඒකට රම්පේ, කරපිංචා, ලුණු, අමු මිරිස් ඒ ටික දාලා පොඩ්ඩක් මලව ගන්නවා. මේ ටික ටිකක් මැල වුණාට පස්සේ මම ඒකට බෝංචි ටික දාලා බෝංචි ටිකත් පොඩ්ඩක් මලව ගන්නවා. දැන් කහ කුඩු, අමු තුන පහ, ගම්මිරිස්, ලුණු දාලා මේක චුට්ටක් කවලම් කරගන්නවා. දැන් මේක පියන ඇරලා මෙහෙම තඹ ගන්නවා. මං ඊළඟට හදන්නේ පරිප්පු කරි එකක්. මං ඒකට අවශ්‍ය වෙන රම්පේ, කරපිංචා, කුරුඳු, සුදු ලුණු ඒව ටික මම ලෑස්ති කරගන්නවා. අද මම මේ පරිප්පු කරි එක හදන්නේ හින්දලා. මම ලෑස්ති කරගත් ද්‍රව්‍ය ටික හොඳින් පිරිසිදු කරගත් පරිප්පු එකට දාගන්නවා. ඊළඟට මම මේකට මිරිස් කුඩු 3-5 කුඩු චුට්ටක්, කහ කුඩු, ගම්මිරිස් කුඩු චුට්ටක් දාලා මේක හොඳට කවලම් කරගන්නවා. දැන් මේකට දිය කිරි චුට්ටක් දාලා පරිප්පු ටික හොඳට තඹ ගන්නවා. මම පරිප්පු ටික තැම්බෙන අතරතුරදී බටු තෙම්පරාදුවක් හදාගන්න හදන්නේ. මම ඒකට අවශ්‍ය වෙන බටු ටික කපා ගන්නවා. මම මේකට ලුණු, කරපිංචා, අමු මිරිස් ඒ ටිකත් ලෑස්ති කරගන්නවා. ඔන්න මේ වෙලාවේ පරිප්පු එක තැම්බිලා ඉවරයි. මම මේකට ලුණු ටිකක් දාලා කවලම් කරගෙන මිටි කිරි චුට්ටක් දාලා මේක තව ටිකක් හිඳ ගන්නවා. බටු එක හදාගන්න භාජනයක් ලිපේ තියලා තෙල් ටික රත් වෙනකොට මම ඒකට කට්ට කරවල කෑලි ටිකක් ටෙම්පරාදු කරගන්නවා.
මේක හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ මම මේකට කරපිංචා රම්පේ ලුණු ඒ ටික දාලා තව ටිකක් ටෙම්පරාදු කරගන්නවා. මේ ටිකත් හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ මම ඒකට කපාගත්ත බටු ටික දාලා මේ බටු ටික හොඳට කවලම් කරගන්නවා. මේකට මිරිස් කුඩු 3-5 කුඩු කහ චුට්ටක් ලුණු දාලා තව ටිකක් මේක හොඳට කවලම් කරගෙන මේක මේ තෙලින්ම හිඳ ගන්නවා. මේක තෙලෙන් චුට්ටක් තැම්බුණාට පස්සේ මම මේකට මිටිකිරි චුට්ටක් දාලා තව ටිකක් හොඳට උයා ගන්නවා. මේ තියෙන්නේ මම අද උයාගත් ඒවා බට්ටු පරිප්පු හිඳලා උයාගත්තා. මාළු ඇඹුල් තියලා හදාගත්තා. බෝංචි කොළ පාටට උයාගත්තා. දැන් මම මේක බෙදාගෙන රස බලන්නයි හදන්නේ. මේක ගමේ රසට කන්න පුළුවන් හොඳ මෙනු එකක් වගේම හරිම රසයි.